හායි අද අපි කමු එහෙනම් මෙයාලගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න තමයි හදන්නේ අපේ ටුටුයි කිකි. මම මුලින්ම කිකීව පුටු උඩින් තියලා තිබ්බා. මිමින් තිබ්බ ගමන් හැංගෙන්න දුවනවා. ඒක නිසා මම එයාව පුටු උඩින් තිබ්බා. මේ කිකි චුට්ටක් බය ගතියක් තියෙනවා. ඒක නිසා ඊට පස්සේ මම ටුටුව ගත්තා. අපිට දැන් අපි දෙනවා. මම සාමාන්‍යයෙන් මුලින්ම එයාට තමයි පුරුද්දක් විදිහට එයාට තමයි මුලින්ම කවලා ඉන්නේ. එයාට කවලා තමයි අනිත් කෙනාට කවන්නේ. ඒක දැන් එයාලත් හුරුයි. ඒ කියන්නේ අර එයාට මුලින්ම කවනකල් අර චුට්ටක් බලාගෙන ඉන්නවා. එයාට ළඟ ඉන්නවා නම් එයාත් කන්න එනවා. මොකටද දුර ඉන්න නිසා එයා බලාගෙන ඉන්නවා මොකද කරන්න කියලා. එනිම මෙයාට කවලා ඊට පස්සේ කිකිට කවනවා. තාම මෙයාලා මට චුට්ටක් හුරු මදි ගතියක් තියෙනවා. තාම බයයි මෙයාලා මට. චුට්ටක් ට්‍රේන් කරගන්න ඕනේ. මමත් වීඩියෝස් බල තමයි පුරුදු වෙන්නේ. මම කලින් කවදාවත් හදලා නැහැ මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේ දෙන්නත් එක්ක. ඒ වගේම මේක මගේ ෆස්ට් වොයිස් කවර් එක අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. දැන් අපි කිකිට කවන්න හදන්නේ. එයා චුට්ටක් ළඟට ගන්න ඕනේ. එයා අතන දුර වැඩි මට. නියපොතුවලින් හයියෙන් ෂීට් එක අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ එයා අර බය වුණාම එයා එහෙම තමයි. ෂීට් එක අල්ලගෙන ඉන්නවා. මට එහාට මෙහාට ගන්නත් බයයි යට විදිහ කියලා. මම යාව තව චුට්ටක් ළඟට ගන්න ඔයාලට පේන්න. ඒක මටත් ලේසි ඇත්තට මෙයාට කවන්න. මොකද අර දුර ඉන්නකොට එයා ඈතින් ළඟින් ඉන්නකොට මට ලේසි කවන්න. අද මේ එතන ෂීට් එක උඩින් යන තිබ්බට පස්සේ හැංගෙන ගතිය පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ යාට අර බිම ටයිල් එකේ ඉන්නකොට වඩා ෂීට් එකේ ඉන්නකොට චුට්ටක් කම්ෆර්ටබල් විදිහට හිටියාද වෙනදට වඩා. මම මෙයාට මගේ අත දීලා බලනවා මොකද කරන්න කියලා. ඒ හපන්න ආවේ නෑ අද නම් සමහරට බණ්ඩිය ෆුල් නිසාද දන්නේ නැහැ. නෑ හපන්න ආවේ නෑ. තෝ බින්දුවකට මෙයාලට දැන් මම හිතන්නේ මාසයයි. මම ගත්ත ඕනගෙන් හපු කාලෙත් එක බලනකොට දැන් මෙයාලට 1 month වගේ. මම අද බැලුවා කිකි මගේ අතට එනවද කියලා. චුට්ටක් ඉතින් ට්‍රේන් කරගන්න ඕනේ නේ. ඉතින් නැති විදිහට එයා දැන් එකපාරට මගේ අතට නගිනවා. ඒ කියන්නේ මම හිතේ නෑ ආයෙ බයි කියලා බලට මම පටස් ගාගෙන එතගෙන මෙයාලට පෙන්නනවා. බයි බයි.